ස්පර්ශ තරංග ඇති වූවත් ජීව තරංග දිගටම පවතී. මෙම සංසිද්ධිය හොඳින් අවබෝධ කරගත යුතුය. ස්පර්ශ තරංග contact waves ඇතිවන විට ඒවා මුළු ශාරීරික පද්ධතිය පුරා හෝ මුළු මනස පුරා පැතිර යයි කියා සිතීම වැරදිය. එසේම ස්පර්ශ තරංග ඇති වූ පසු ජීව තරංග නැති වෙයි කියාද සිතිය යුතු නැත. ඇත්ත වශයෙන් සිදුවන්නේ මෙයයි. යම් ඉන්ද්‍රියයක් ක්‍රියාශීලී වන විට ඒ අවස්ථාවේ එම ඉන්ද්‍රිය හරහා ගමන් කරන ජීව තරංග ස්පර්ශ තරංග බවට පත්වේ. නමුත් ශරීරයේ අනෙක් කොටස් හරහා ගමන් කරන එම තරංග ජීව තරංග ලෙසම පවතී. ජීව තරංග සහ ස්පර්ශ තරංග සෑදෙන ආකාරයත් එක් එක් මනස් ඒකකයේ ද්‍රව්‍යමය ජීවියෙකු ලෙස පවතින කාලය තුල සීමාවන නිශ්චිත සීමාවන්ත අප සැලකිල්ලෙන් සොයා බැලිය යුතු කරුණු වේ. මේ තවත් පැහැදිලි කර ගැනීම සඳහා සරල උපමාදර්ශයක් ගනිමු. අපි සිතමු ස්වාභාවික ජීවියෙකුගේ රූපයක් චෝක් වැනි ජලය උරාගන්නා ද්‍රව්‍යයකින් සාදා ඇති බව. එම චෝක් රූපයේ ජලයට දමා වාෂ්පීභවනය, ගුරුත්වය වැනි ස්වාභාවික බලපෑම් ක්‍රියා නොකරන ආකාරයකින් තබාගතහොත් අපගේ නිරීක්ෂණය පහසු වේ. එවැනි තත්වයකදී ජලය රූපයේ හැඩය හෝ පරිමාව වෙනස් නොකරමින් එහි සියලු කොටස් තුනට පැතිරෙයි. මෙහි චෝක් ද්‍රව්‍යමය ශරීරය නියෝජනය කරන අතර එය උරාගත් ජලය මනස නියෝජනය කරයි නම් මනස එක් එක් ශාරීරික ජීවියෙකු තුළ පැතිර පවතින ආකාරය ගැන අපට අදහසක් ගත හැක. අද දවසේ අපගේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. නමුත් තවමත් අනාවරණය කරගත යුතු ගැඹුරු කරුණු බොහෝමයක් ඉතිරිව තිබෙනවා. ඊළඟ වැඩසටහනෙන් ජීවිතය සහ විශ්වය පිළිබඳ බුදුදහමේ අති ගැඹුරු විස්තරය තවදුරටත් අපි එක්ව සොයා බලමු. එතෙක් මෙම වීඩියෝව ඔබට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ channel එක subscribe කරන්න. එවිට ඉදිරියේදී එන වටිනා දේශනා කිසිවක් ඔබට මගහැරෙන්නේ නැහැ. එහෙනම් නැවතත් තවත් අර්ථවත් වැඩසටහනකින් හමු වෙමු. තෙරුවන් සරණයි.